2008 වසරේදී ආරම්භුණු ලෝ ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 18 වෙනි දිගහැරුම ලෙසින් පැවති 2025 මෙවර තරඟාවලියේදී සිය ප්‍රථම වතාවට IPL කිරුළු පැලඳීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම සමත් වුණා. 18 වසරක් පුරාවට සිය කණ්ඩායම වෙනස් නොකරමින් අවසන් මහා තරඟ හතරකම පරාජය විඳ දරා ගනිමින් 2025 මෙවර IPL අවසන් මහා තරඟය සඳහාද බැංගලෝරයේ මෙහෙවූ ඒ නොසැලෙන වත්මන් පුරාවෘත්තය විරාට් කෝලි. එදා සිටම ලෝ පුරා විහිදුණු විශිෂ්ටයින්ගෙන් සෑදුණු ඒ කිරුළු පැලඳීමට අවාසනාවන්ත වූ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරයේ දශක දෙකකට පමණ පසුව උදා වූ මේ 2025 IPL කිරුළත් සමග සංවේදී වූ ඒ විශිෂ්ටයාගේ මුවින් මෙසේ පිට වූයේ සම්පූර්ණයෙන්ම 20 වසරක් පමණ කැකෑරුණු වේදනාවයි. මගේ හොඳම කාලේ අවුරුදු 18ක් මම කැප කළා මේ ටීම් එකට. අත්දැකීම් හැමදේම මේ ටීම් එකත් එක්කයි මම ලබා ගත්තේ. මට ඕන වුණේ මේ ටීම් එකත් එක්කම දිනන්න. කවදා හරි IPL වලින් සමුගන්නෙත් මේ ටීම් එකත් එක්කමයි. ප්‍රේක්ෂකයින්ට වගේම මේක මටත් මාර විදිහට දැනෙන වෙලාවක්. හැම සීසන් එකකදීම දිනන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන් හිටියා. ඒත් මේ පාර තමයි පුළුවන් වුණේ අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න. මේ ගමනෙන්න ටීම් එකේ, ස්කොඩ් එකේ, ස්පෝර්ට් ස්ටාෆ් එකේ, මැනේජ්මන්ට් එකේ හැමෝම උදව් වුණා. හැමදෙනාම කරපු කාර්යයන් මේක ගන්න උදව් වුණා. මගේ හදවත හැමදාමත් බැංගලෝරයත් සමගයි. මෙහෙම 17 වසරකට පසුව හැබෑ වුණු සිහිනයත් සමග කඳුලින් තෙත්තුණු විරාට්ගේ දෙසට ලෝකයේම අවධානය යොදුනාත් සමගම තවත් ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය යොමු වුණු ඡායාරූපයක් තමයි මේ. මේ සිය පුතුගේ 18 වසරක දුෂ්කර කැපකිරීම අවසානයේ ජයග්‍රාහී කඳුලින් තෙත්තුණු විරාට්ගේ ආදරණීය මවගේ සංවේදී ඡායාරූපයක්. දැන් ඉතින් ඇත්තටම කිව්වොත් විරාට්ට ක්‍රිකට් පිටියේ තවත් ලබා ගන්න තියා කුසලානයක් ඉතුරු වෙලා නැති තරම්. ඔහුගේ කුසලාන මල්ල දිහා නිකමට හැරිලා බැලුවොත් ඔහු 19න් 15 ලෝක කුසලානයක පන්දුවර 50 එක් දින ලෝක කුසලානයක හා 20 ලෝක කුසලානයක හිමිකරුවේ සහ පන්දුවර 50 ලෝක කුසලානයකත් පන්දුවර 20 ලෝක විශ්වලානයකත් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබුවේ. ඒ වගේම එක් දින ආසියානු කුසලාන දෙකකත් 20 ආසියානු කුසලානයක් හා දෙවරක් ශූරයින්ගේ කුසලාන හිමිකරුවේ. එසේම මෙම වසරේ 18 වෙනි IPL කිරුළේ කුළුඳුල් හිමිකරුවන් වීමත් සමග ඔහු මේ වන විට IPL කිරුළක ජයග්‍රාහකයෙක්. එසේම IPL තරඟාවලි දෙකක වැඩිම ලකුණුලාභියා වෙමින් ඔරෙන්ජ් කැප් දෙකකත් එක්වරක් IPL තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ ලෝක ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය සලකුණක්. ඊට අමතරව ඔහු 2017 18 23 වසරවල වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන සර් ගාෆිල් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලැබූ 2012 17 18 23 වසරවල සඳහා ICC වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් 2018 වසරේ ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් 2011 සිට 2020 තරඟ කාලය තුල දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකී ක්‍රීඩකයා වෙනුවෙන් වන ICC Spirit of the Cricket Award සම්මානයෙන්ද ඇතුළුව ICC සම්මාන 10කට පාත්‍ර වූ 21 වෙනි සියවසේ අමරණීය ක්‍රිකට් පුරාවෘත්තය ඔහු. ඉතින් ඔබට පේනවා සීමිත පන්දුවාර තරඟ රටාව තුල විරාට්ට තවත් ජය ගන්න කියා සම්මානයක් ඉතුරු වී නැහැ. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් නම් තවත් දුසිම් ගණන් බිහි වේවි. නමුත් මෙවන් අමරණීය ක්‍රිකට් සලකුණු යලි කිසිදාක මේ මිහිමත පහළ නොවේවි.